මෙවර පාකිස්තාන ලීග් තරගාවලියේ මූලික වටේ සියලුම තරග දැනටමත් අවසන් වෙලා ඉවරයි. සියලුම කණ්ඩායම් තරග 10 බැගින් ක්‍රීඩා කරද්දී කණ්ඩායම් 8න් 4ක්ම මෙවර තරගාවලියේ මූලික වටේම ඉවත් වී හමාරයි. ඉතින් ශ්‍රී ලංකා නියෝජනය කරමින් ක්‍රීඩකින් රැසක් මෙවර PSL තරගාවලියට එක් වුණා. ඔවුන්ගෙන් කීප දෙනෙකුම නියෝජනය කරන කණ්ඩායම් කීපයක් අවසන් තරග සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. මෙවර තරගාවලියේ මූලික වටය අවසන් වෙද්දී පිළිවෙලින් පෙෂාවර් ශාල්මී, ඉස්ලාමාබාද් යුනයිටඩ්, මුල්තාන් සුල්තාන් සහ හයිදරාබාද් කින්ස්මන් යන කණ්ඩායම් හතර අවසන් තරග සඳහා දැනටමත් සුදුසුකම් ලබා ඇති අතර ගියවර ශූරයන් වූ ලාහෝර් කැලන්ඩර්ස් ඇතුළු කරච්චි කිංස්, කොයටා ග්ලැඩියේටර්ස් සහ රාවල්පින්ඩි යන කණ්ඩායම් දැනටමත් තරගාවලියෙන් ඉවත් වෙලා ඉවරයි. මෙවර තරගාවලියේ දුර්වලම ක්‍රීඩා විලාසයක් පෙන්වූ රාවල්පින්ඩි කණ්ඩායමට ජයගත හැකි වූයේ එක් තරගයක් පමණයි. ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ තරග 9කදී ලකුණු 500ක් ලබා ගනිමින්. ඒ වගේම එක් ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තාවද හිමිවන්නේ කුසල් මෙන්ඩිස්ටයි ලකුණු 109ක් වාර්තා කරමින්. ඒ වගේම පළමු අවසන් පූර්ව තරගය 28 වෙනි දින රාත්‍රී 7:30ට පෙෂාවර් ශාල්මී සහ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම් සමග පැවැත්වෙන අතර ඉන් ජයගන්නා කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට නිසැකම සුදුසුකම් ලබනවා. අප්‍රේල් 29 වෙනි දින සවස 7:30ට මුල්තාන් සුල්තාන් සහ හයිදරාබාද් කින්ස්මන් අතර තරගය එලිමිනේටර් තරගයක් ලෙස පැවැත්වෙන අතර ඉන් පරදින කණ්ඩායම මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වෙද්දී ජයග්‍රාහී කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහී කණ්ඩායම සමග නැවතත් මැයි මාස 1 වෙනි දින සවස 7:30ට ලාහෝර් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට අවශ්‍යයි. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර මැයි මාස 3 වෙනි දින රාත්‍රී 7:30ට ලාහෝර් ක්‍රීඩාංගණයේ අති උත්කර්ෂවත් ලෙස අවසන් මහා තරගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ මහේෂ් තීක්ෂණ පමණක් ජයග්‍රාහී කණ්ඩායම් නියෝජනය කරමින් තරගාවලියේ දැනටමත් රැඳී සිටිනවා.